තෙරුවන් සරණයි ලෝවාසී විශ්වවාසී සියලු ජීවීන්ට 2026 අවුරුද්ද සාමයෙන් සපතින් සපිරුණු නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අපේ හැමෝම ඊයේ රාත්‍රියේ දෙසැම්බර් 21 රෑ 12 ඉඳලා හරි සද්දයි අපේ හැමෝම. ඒ සද්දෙ මෙතන නැහැ. අපේ හදවතේ ඒ සද්දෙ නැහැ. මිනිස්සු හිතන්නේ සද්දෙන් තමයි අවුරුද්ද සුන්දර වෙන්නේ කියලා. මම කියන්නේ තමන්ගේ බිරිඳට කියලා පුළුවන් නම් කණි පාරක් ගන්න මේ සද්දයි. හැබැයි ඒ සද්දට කවුරුත් පටාක් ගාලා ගන්න වැදුනලා ඒ සද්දට කවුරුත් කැමති නැහැ. හැබැයි අර අහිංසක සත්තුන්ට හිංසා පීඩා කරලා මේ සතුන්ට සතුන් නිලන්නේ ජීවිතය අපිට ඒක නොදී ඉන්න බෑ අපේ නංගනේ. අපේ ආපුතේ මේ සතුන්ට නිදහස දෙන්න ඕනේ මේ සතුන්ට ජීවිතයට වටිනාකමක් තියෙනවා කියලා. කිසියම් සූත්‍රයක තියෙනවද කියලා කාට හරි සැකයක් තියෙන්න පුළුවන්. මේක ඔබවහන්සේගේ හනින් පහදලා දෙන්න. මේ අපේ අතුරු බුද්ධකාරයේ ශ්‍රීලංක මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේ ආචාර්යවරයෙක් වහන්සේ සාහිත්‍යවේදී ලෝකෙට විශ්වයට සාමය පිටපිටිස බුද්ධාලම්බන ප්‍රීතියේ කැප වුණු උතුම් ස්වාමීන් වහන්සේලා වහන්සේගේ හනින් අපිට සිදු වෙනා තෙරුවන් සරණයි. ප්‍රථමයෙන් අපි සොළොස්වන සංඛ්‍යා කල්ප ලක්ෂයක්. ඒ කියන්නේ අපේ ගෞතම බුදු පියාණන් සාරා සංඛ්‍යා මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ සොළොස්වන සංඛ්‍යා 4 ගුණයක් වැඩි. වරුන් පුරා දරිත තුසිත දෙව් මවනේ ආත දෙවියන් වහන්සේ අපි වැඩ වාසය කරමින් සිටින ඊළඟට බුද්ධත්වයට පත් වෙන සම්බුදුරජාණන් වහන්සේ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දකින්න ඉස්සරහ මතක් කරලා උන්වහන්සේගේ පාරමී ධර්ම තවතවත් අපි වේවා කියලා අද අපි 100 ගණනක් 130ක් විතර ප්‍රමාණයක අද හැන්දෑවේ බාබෙකු කරලා පණ පිටි මේ බිත්තර මේ තියෙන්නේ 50000ක් 60000 70000ක් විතර බිත්තර තියෙන මේ අම්මලා these all are female lobsters most of lobsters are female with eggs or say offspring. They are having lot of offspring. More than 75,000 sea water fish food territoriously that we are taking part from. They are having a members of Business Association in various parts of the island. And we have spent a lot of money. You won't believe me even that because we have spent more than 140,000 rupees for all these lobsters. We bought them from fishmongers at the market. They were to be boiled alive at the hotels because being the 1st of January 2026. Very grand day for tourists. It's not a grand day. Not a grand day for innocent creatures. It's a grand day for them. I don't know why, how they feel and how they are empowered to kill animals, kill creatures. So-called God, I don't know whether that particular Almighty God has created the entire world with all these innocent creatures, and would he allow to kill them brutally, mercilessly, terminate their lives? I don't know. So let you all consider, please, whether it is right or wrong. Right, we are now releasing these innocent creatures. They are waiting for us to release. They love their own babies as if we love our own children, and mothers love their babies. Thank you all, and while watching this exclusive video in Facebook, Instagram, TikTok and YouTube, and bestow invaluable merits upon yourselves. These are invaluable merits for certain. So be kindful towards innocent creatures. Humans are not innocent. We always can save our lives. But these innocent creatures, they are in the hands of inhumane humans.
please contemplate what I say. Thank you for all. This process has been done by the Lord Buddha, and we are following Lord Buddha, Lord Buddha's philosophy. Thank you very much. Say sadhu, 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 and bestow merit upon yourself. Thank you. පුතා සූත්‍ර ගැන කියලා අහුවා බුදුරජාණන් වහන්සේ සූත්‍ර ලියලා අතවසම මේ මහා කරුණාව ගැන සූත්‍ර තියෙනවා 30 ගණක් විතර. ඔක්කොම කියන්න මෙතන වෙලාවක් නැහැ. අපි නිකපට කියමු මෙත්තානිසංස සූත්‍රය, පාණාතිපාතා සූත්‍රය, බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය. මේක තමයි මගේ ජීවිතේ වෙනස් කරපු සූත්‍රය. මෛත්‍රී කිරීම, මෛත්‍රී ගායනීය, කියනීය නෙමෙයි. මෛත්‍රී කරණීය, කරනවා. මේ මෛත්‍රී කරනවා අපි අද ඇවිල්ලා. ජනවාරි 1 වෙනිදා 2026 මේ හැන්දාවේ මේ පාපිකු කරලා මේ වටේ හෝටල් තියෙන්නේ මේ ඔක්කොම සැන්ඩ්‍රිලා හෝටලේ තියෙනවා මෙතන ගෝල්ෆේස් හෝටලේ තියෙනවා සමුද්‍ර රාජ සමුද්‍ර මේ වගේ හෝටල් වල මේවා සැන්ඩ්‍රිලා තියෙනවා මේ හෝටල් වල තියෙනවා ඒවා විතර නෙමෙයි සාමාන්‍ය පොඩි හෝටල් වල මේ මරලා අන පිටින් අම්බල මරලා කන්නේ සත්තු අපි අද බේරගෙන ආවා. කරණීය මිශ්‍රත්වයේ තියෙනවා එක්තරා තැනක මාතා යතා නියම් පුත්තන් ආයසා ඒක පුත්ත මනුරක්කේ. ඒ කියන්නේ අම්මා කෙනෙකු ඒවම් පිසබ්බ පුතේසු මාන සම්භාවයේ අපරිමාණ. ඒ කියන්නේ අම්මේකට ඉන්නේ එකම පුතයි. එකම දුවක් නෙමෙයි එකම පුතයි. පුත්‍රී නෙමෙයි පුත්තන්. ඒ කියන්නේ පිරිමි පුතෙක්. අම්මේකට ඉන්නේ. ඒ පිරිමි පුතාව දිවි පුතා රකින්නවා. ඒවට උදාහරණ ඕන තරම් අපේ ජීවිතයක් දැකලා තියෙනවා. සතුන්ට අම්මා තම එකම පුතාව රකින්නවා මෙන් රකින්න කියලා කියපු බුදුහාමුදුරුවෝ කවදාවත් මස් මාංශ අනුමත කරයිද? ඒ අම්මටම කියයිද අම්මගේ එකම පුතා මරාගෙන මරෝගෙන කන්න කියලා? නෑ නේද? විකාර දොඩවන්න එපා. සිවණ පිරිසනේ හාමුදුරු වරුනේ මෙහෙණින් වහන්සේලා දසදින මාතාවන් බොරු කියන්න එපා. ඒව සත්‍ය පහකට දෙන්න. කරණීය මෙත් සූත්‍රයේ ප්‍රධාන අංග ටික කියලා දෙන්න. අම්මේ තම එක පුතාට ආදරය කරමු. දිවි පුතට ආදරය කරන මේ සියලු සතුන්ට ආදරය කරන්න. එහෙම කිව්ව බුදුහාමුදුරුවෝ කවදාක්වත් මේ සතුන්ට සම්මේ සත්තා භවන්තු සුඛතාවන දේවතාවක් උච්චාරණය කරනවා කරන්නේ සූත්‍රයේ. ඒක හොඳට 100ට ගත කරුණා කරලා බෞද්ධයිනේ. ඔබලා මේව දැනගත යුතුයි. ඔබලා නොමග යන්න එපා. අතුරෙන් අතුරට යන්න එපා. පොත්පත්වල දික්පට ඔය බුද්ධඝෝෂ කියලා දකුණු ඉන්දියාවෙන් ආව මිත්‍යා දෘෂ්ටිකේ බුද්ධඝෝෂ විනාශ කරලා දැම්මා. මත් මාංශයකට එක්කව කළා. පාණාතිපාතා සූත්‍රය විනාශ කළා. ආනාතිපත කියන්නේ මොකද්ද? මම සතුන් නොමරමි අනුලවා මරවාගෙන කවි නෙමෙයි. මම සතුන් නොමරමි නොමරවමි අනුබලද නොදෙමි. මරණ අනුමතද නොකරමි. බලන්න මොන තරම් ගැඹුරු සූත්‍රයක්ද කියලා. කරණීය මෙත් සූත්‍ර. Please read the meaning in your mother tongue 2-3 times. Then only you realize the value of Karniya Metta Sutra. Say sadhu, 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 and bestow merit. පින් ඔබලාට අනුමෝදනය කරගන්න ඔබලා හැම නාලිකාවකින්ම මේව දකින්නවා. ඔබලාද මල් ලොට්ටියට අත ගැහුවා, බුද්ධ පූජාවට අත ගැහුවා වගේ මේ දිහා දැකලා නරබල සාදු සාදු කියලා පින් අනුමෝදනය කරගන්න. ඒක මම කියන්න කැමතියි. ඔයගොල්ලෝගේ නායකයිට ඥාති මිත්‍රාදීන්ට පිටුම් ගන්න ඕන නම් ඉතින් මේ ඥාති නම් හොතු සුඛිතා වුණාතයෝ ඉතින් මේ ඥාති නම් හොතු සුඛිතා වුණාතයෝ ඉතින් මේ ඥාති නම් හොතු සුඛිතා වුණාතයෝ කියලා හත්තාවක් කියලා පින් අනුමෝදන් කරන්න ඕගොල්ලන්ගේ මේගේ ඥාති මිත්‍රාදීන්ට දීර්ඝායුෂ ලැබෙනවා ඉන්න බවයි හොඳ බවවලට යනවා මාස් කනවයි කියලා කියන්නේ ඒ සතුන්ගේ පණ නහනවා ඒගොල්ලෝ කැමැත්තෙන් සතියට දන් දෙන්නේ නැහැ ඉතින් ඕවා කාලා කොහමද මේ කුණු මාස් ගෙවලා කුණු බුදුසසුන ගෙවලා ජීවිත ගිලලා කොහොමද පින් අනුමෝදන් කරන්නේ දෙයි හාමුදුරුවනේ හොඳින්ම වටහා ගන්න මේ අපි අද කරපු පින් අපි සංසාරයේටම ඇති අද මිලියන ගාණක් ගැබ්බර අම්මලගේ ගැබ් එක්කලා ගැබ්වල දරුපැටවුත් එක්කලා අද ජනවාරි 1 වෙනිදා 2026 අපි ගෝල්ඩ් ෆේස්ගේ ආරක්ෂිත කලාපේ මේකට එන්නේ නැහැ මාළු අල්ලන්න කිසිම දෙයකට කිසිම කෙනෙකුට නෑ 24 මහ ආරක්ෂයි එන්නේ නැහැ ඒ හින්දා අපිට සන්තෝෂෙන් අපිට මැරෙන්න පුළුවන් මේ සතු පරම්පරා සියදාස් ඊටත් වැඩි මේගොල්ලෝ ජීවත් වෙයි දරුවෝ හදාගෙන මේ කුසල් ඔබලා පසුපසද සෙවණක් ලැබෙන්න
අනිවාර්යයෙන් මේකට අපිට සම්බන්ධ වුණාට මේවට බරපැනින් දායකුණ අපේ කට්ටිය ගැන මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. ඕස්ට්‍රේලියාවේ පුවත් නුවර සේවක ડોક્ટર සානුකු සේවරත් තුමාගේ පියාණන්ට අභාව්‍යාතු පින්වරුන් වේවා. උතුම් මහේගන ආගමනේ විදතර සේවාවේ උදාස මෞලෙන් සම්බන්ධ විවිධතුළු මේ පින් අනුමෝදන් වේවා. ඒ තමයි අපේ මගේ සුරංජීව වීරක්කොඩි උදාස විවිධ දබ්බ දෙනාට බරපැනින් දායකත්වය ලැබිලා තියෙනවා. ඒ අයටත් පින් දේවා පින් අනුමෝදන් වේවා. දරුවන්ට පින් අනුමෝදන් වේවා. කිසිදු අකල්පන කරදරයකට හදිසි අපදාවට ලක් නොවේවා. මේ පිනම ඒ අයගේ සෙවණක් ලැබෙන පසුපස ඒවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පසුපස යවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම අපිට මාලිංග දිල්ෂාන් මේ පුතා අපිට අනුරාධපුරේ ඉඳන් සල්ලි වල තිබ්බා. ඒකම එතුමාටත් එතුමාගේ පවුල සමටත් පින් අනුමෝදන් වේවා. ડોક્ટર අමිල පුතා එයාත් බරපැනින් දායක වුණා. එයා ඉතින් අපේ අහිංසා සංවිධානය දැන් අවුරුදු 20 ගානක් ඉඳන් අපි සමග එකට වැඩි ඉන්න කෙනෙක්. ලංකාවම දන්නවා එයාව ප්‍රසිද්ධ එක්කෙනෙක්. ඒකම අපිට ජයන්ත කියන මහත්මයා බලංගොඩේ සල්ලි වල තිබ්බා. ඒකම මේ අනුර වාගේ ශිෂ්‍ය අනුරත් එයාගේ මුදලුත් දැම්මා. ඒකම මේ වීඩියෝ ගත කරන අමිල පුතා එයාත් මහත්සේ වේශකාරී මුදලු දීලා අපිට අපි හැමෝම එකහුව වෙලා තමයි මේකට වැඩිපුර ගිය පුදා සියල්ල මගේ අතින් මම දැම්මා. විශාල මුදලක් ගියා. ඒ විශාල ඉතුරු මහා මුදල සම්පූර්ණයෙන්ම මම ගණන කියන්නේ මගේ අතින් මගේ පුද්ගලික මුදල් වලින් මම සම්මාදම් මුදල් අපි ළඟ නැහැ කාටවත් සම්මාදම් කරන්නේ නැහැ. මම පුද්ගලික මුදලින් ඒ මුදල් යොදවලා ඉවරලා මේ සියලු සතුන්ව නිදහස් කරගෙන අද දින යවුවා. ඒ සියලු දෙනාටම මේ පින් අයිති වේවා. පවුල් වල සමටත් මේ පින් වේවා. පූජ්‍ය මනෝලුවාවේ අමරවංශ ස්වාමීන් වහන්සේ බේලයි මතක් කරනවා. උන්වහන්සේ අවුරුදු 30 කින් මගේ කල්යාණ මිත්‍රයෙක්. අහිංසාව අපි දෙන්න තමයි එකට පටන් ගත්තේ. උන්වහන්සේ අසනීපේ පොරත් මේ දවස්වල උන්වහන්සේට නිරෝගී සුවයක් වේවා කියලා වන්දලා අපි සාදුකාර දීලා දෙවියන්ට පින් දෙමු. මෛත්‍රී බෝසතාණන් වහන්සේ අතුළු මුළු දේව සභාවේ ඉසුදෙයිහම් ගද්දෙයිහම් අතුළු මුළු දේව භාවයේ සියලුම දෙවිවරුන්ට දිව්‍යාංගනාවන් වහන්සේලාට පත්‍රය බුදුබව වතන පත්‍රය මෑණියන්ට බුදුබව වතන පත්‍රකාරී මෑණියන්ට අතුළු සියලුම කටුවල ඉන්න සියලුම මෑණිවරුන්ට දේව සභාවේ මතු බුදු වීමට පාරමිතා සපදේවා. පාරමිතා සපදේවා. පාරමිතා සපදේවා. මෙව පින උපයෝගී වේවා. ඒ අයටත් පාරමී අපි හැමදාම කරනවා. මේක අදින් නවත්තන්නේ නැහැ. තව සති දෙකකින් තවත් කරනවා. පින්කමක් තවත් කරනවා. 2026 වසර සම්පූර්ණ අබේදාන වසර බවට පත් කිරීමට අප තරේ අනිශ්චාර කරගෙන ඉන්නවා. සතුන් සියලු සතුන් අපත් සමග මේ බේරපු සතුන් නිර්වාණ මාර්ගයට යොමු වීමට මනුස්ස බව ලැබිලා අපි සමග නිර්වාණ භවයට යොමු වීමට වාසනාව ලැබේවා කියලා අවසන් වශයෙන් අපි ප්‍රාර්ථනා කරනවා. සාදු 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 ආකාශත්ත උම්මත දේවානාගමයි දිගා පුඤ්ඤත්තං අනුමෝදිතවා චිරන්තක්කතු කුසලං චිරන්තක්කතු සුදේශනං චිරන්තක්කතු සම්බුද්ධ ශාසනං හිතාවච අම්මේ සම්පත පුඤ්ඤ සම්පත සම්පේ දේව මොකද සබ්බදා පටිච්චය සබ්බේ සම්ම්‍ය භූතානුමෝදන්තු සබ්බදා පටිච්චය සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බදා පටිච්චය සාදු